ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද අපි යන්නේ ලංකාවේ තවත් ලස්සන දිය ඇල්ලක් වෙන දියලු මෑල්ල බලන්න. මේ දිය ඇල්ල තියෙන්නේ කොස්ලන්දේ. බලංගොඩ බදුල්ල මාර්ගයේ බෙරගලින් හැරිලා යන්නත් පුළුවන්. වැල්ලවාය බෙරගල මාර්ගයෙන්ුත් කොස්ලන්දට යන්න පුළුවන්. අපි ඉතින් මේ ගමන ගියේ වැල්ලවායෙන් කොස්ලන්දට. මේක ලංකාවේ තියෙන ලස්සනම දිය ඇල්ලක් වුණාට ගොඩක් දෙනෙකුට මේක බලන එක නම් මගහැරෙනවා. හේතුව තමයි මේ දිය ඇල්ල තියෙන ප්‍රදේශයට ළඟා වීම ටිකක් දුෂ්කර වෙන එක. ඔයාලා දන්නවද? බෙරගල වැල්ලවාය මාර්ගය කියන්නේ නිතරම නාවයන්, ගල්තෙරලීම් වගේම පස්කඳ කඩා වැටීම් සිදුවෙන ප්‍රදේශයක්. ඒක නිසාම වෙන්නේ ඇති මේ මාර්ගය කාලෙකින් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. යන්න අපහසු වුණත් ඉතින් හරිම ලස්සන වටිනා පරිසර කලාපයක් තමයි. වැහිකාලෙක තමයි මේ දිය ඇල්ල ගොඩක්ම ලස්සන. ඉතින් අපි යනකොටත් කලින් දවසේ ලොකු වැස්සක් වැහලා ඇල්ලේ වතුර පාර ගොඩක් ලස්සනයි. මේක වතුර පාර සැර වුණාම මේ පාරේ නම් යන්න බෑ. මොකද දන්නවද? ඇල්ලේ වතුර පාර අදාහල් වෙන්නේ ප්‍රධාන මාර්ගයට. දැනුත් මේ පාරේ ඉන්නකොට කිරිපොද වැස්සක් වගේ වතුර බින්දුව එකට වැටෙනවා. ඇඟේ වතුර වැටෙන ශබ්දය විතරයි. හරිම ලස්සන නිස්කලංක පරිසරයක් තමයි වටේම තියෙන්නේ. දැන් මේ මහ වතුර පාර මෙතනින් පහළට ගලාගෙන ගිහිල්ලා යන්නේ කොහාටද කියලා ඔයාලා දන්නවද? ඔන්න මගේ ඊළඟ වීඩියෝ වලින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් වීඩියෝ එක බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ආයෙත් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.